හයි කෝදිසින් ඔන්න අදාරගෙන ඇවිල්ල තියෙන්නේ 2021 රිලිස් වුන CW ආයතනය නිෂ්පාදනය කරපු සුපර්මෑන්න් ලොයිස් කියන TV සීරියස් එකේ සීසන් 1 එකේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් එක මූවිස් වලින් එක විදිහට අපිට සුපර්මෑන්ව බලාගන්න පුළුවන් වුණා වගේම මේ TV සීරියස් එක ඇතුළේදී අපිට සුපර්මෑන්ව බලාගන්න පුළුවන් වෙන්නේ වෙනස්ම පැතිකඩකින්. ඉතින් අපි තවත් කතා කරගෙන ඉන්නේ නැතුව දැන් බලමු සීසන් 1 එකේ පළවෙනි එපිසෝඩ් එකේ මොකද්ද වෙන්නේ කියලා. මේ තමයි මගේ පරණ මතක. මගේ ජීවිතේ වෙනස් වුණු දවස. මට මතකයි මුලින්ම පෘථුවියට ආපු දවස. ඉරේලිය මුලින්ම මගේ මූණට වැටුණු දවස. ඒ තමයි මට මගේ දෙමව්පියන්ගේ කටහඬ ඇහුණ මුල්ම වතාව. මගේ අම්මා කියන විදිහට මම තමයි යාලට හම්බුණ හොඳම තෑග්ග. මම ජීවත් වුණේ ස්මෝල්විල් කියන පොඩි ගමේ. අපි ගොඩක් සතුටින් ඒ ජීවත් වුණා. මම නම් හැමදාම මෙහි ජීවත් වෙන්න තමයි ආස කරේ. ඒත් එක අවාසනාවන්ත දවසක මගේ තාත්තගේ මරණෙත් එක්ක අපේ ජීවිත ගොඩක් වෙනස් වුණා. අන්තිමට මට ඕන දේවල් ලබා ගන්න මම මෙට්‍රොපොලිස් වලට මාරුණා. Here you go, friend. Thanks. Cool costume. Thanks. My mom made it for me. ඒ හැම දෙයකටම වඩා මගේ ජීවිතයේ සුන්දරම මතකය තමයි මට යාව මුලින්ම හම්බුණු දවස. අපි ආදරය කරන්න පටන් ගත්තා. හැබැයි මම ලොයිස්ට ඇත්තම කිව්වා මම කවුද කියලා. ඒ වගේම මම ආවේ කොහෙන්ද කියලා. අන්තිමට අපි විවාහ වුණා. අපි හිටියෙත් අපේ පරණ ගෙදරමයි. ඒ වගේම නිවුන්දරුව දෙන්නෙකුත් ලැබුණා. එයාල දෙන්නත් හරිම වෙනස්. ජොනතන් හරිම සතුටින් කාලය ගත කරා. නිතරම හිනා වෙලා හිටියා. ඒ වගේ මනිත් කෙනා ජෝඩන් ටිකක් විතර වෙනස් ළමයෙක්. එතකොට මේ වෙනකොට මම මගේ පවුලත් එක්ක මෙට්‍රොපොලිස් වල ජීවත් වෙනවා. මට ආදරය කරන මිනිස්සු වෙනුවෙන් මේ ලෝකය ආරක්ෂිත තැනක් බවට පත් කරන්න උත්සාහ කරන ගමන් ඉතින් මේ කතාව පටන් ගන්නවත් එක්කම අපිට පෙන්නන්නේ න්‍යෂ්ටික බලාගාරයක් ඇතුළේ සිද්ධ වුණ පිපිරීමක් නිසා ඒකේ උෂ්ණත්වය ගොඩක්ම වැඩි වෙලා මුළු බලාගාරෙම පුපුරලා යන්න ඔන්න මෙන්න තියෙන දර්ශනයක සිදුවීමක්. ඉතින් මේ වෙලාවේදී බැරි වෙලා හරි මේ න්‍යෂ්ටික බලාගාරේ පුපුරලා ගියොතින් ඒ වටේ තියෙන මෙට්‍රොපොලිස් ඇතුළු ගොඩක් නගර ලොකු විනාශයකට ලක් වෙන්න පුළුවන් නිසා එතන හිටපු ජෙනරල් ලේන් කියන හමුදාවේ නිලධාරියා එයාගේ අතේ තිබුණ පොඩි ඩිවයිස් එකක් පාවිච්චි කරලා සුපර්මෑන්ට සිග්නල් එකක් යවනවා පුළුවන් තරම් ඉක්මනට මෙතනට එන්න කියලා. ඒත් එක්කම ඉතින් සුපර්මෑන් මෙතනට එනවා වගේම මෙතනට ආපු සුපර්මෑන් එයාගේ හිට් විෂන් එක පාවිච්චි කරලා මේ පිපිරීම සිද්ධ වුණ තැන ආපහු හදනවා වගේම
මේ පිපිරීම නිසා ගොඩක් ඉහළ ගිය උෂ්ණත්වය අපව පහළ දාන්න ඕන නිසා සුපර්මෑන් එයාගේ සුපර්බ්‍රීත් කියන පවර් එක පාවිච්චි කරලා මුහුදේ වතුර අයිස් කුට්ටියක් බවට පරිවර්තනය කරලා ඒක මේ නියුක්ලියර් රියැක්ටර් එක ඇතුළට ගෙනහල්ලා මේක උෂ්ණත්වය අඩු කරලා දානවා. ඒ වගේම ඉතින් ওই සිද්ධිය උතනින් ඉවර වෙනවා වගේම අපිට බලා ගන්න පුළුවන් වෙනවා සුපර්මෑන් එහෙම නැත්නම් ක්ලාක් විවාහ වෙලා ඉන්නේ ජෙනරල් ලේන්ගේ දුව කියලා. ඒත් එක්කම ඉතින් ඊළඟට අපිට පෙන්නනවා ක්ලාක් එයාගේ ගෙදරට යනවා වගේම ක්ලාක් එයාගේ ළමයි දෙන්නටත් කතා කරලා ඊළඟට එයාගේ අම්මගේ මිස් කෝල් එකක් තියෙනවා දැකලා අම්මට කෝල් එකක් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ක්ලාක්ගේ අම්මා ක්ලාක්ට කියනවා එයා සුපර්මෑන් නිසා එයාගේ ජීවිතය ගොඩක් සංකීර්ණ වෙනවා වගේම ඒ දේවල් කොච්චර අමාරුණත් තමන්ගේ පවුලේ අය ගැන මීට වඩා ගොඩක් උනන්දු වෙන්න කියලා. ඉතින් ওই සිදුවීම ඔතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නනවා ජොනතනුයි ජෝඩනුයි එයාලගේ ඉස්කෝලවලට යන්න උදේ කෑම ගන්න ගමන් ඉන්නවා වගේම එයාලා ගෙදරින් ගියාට පස්සේ ලොයිස් ක්ලාක්ට කියනවා එයා සුපර්මෑන් කියන රහස එයාගේ ළමයි දෙන්න වෙන ජොනතන්ටයි ජෝඩන්ටයි කියන්න ඕන කියලා. ඒ වුණාට ඉතින් ක්ලාක් නම් මේ වැඩේ කරන්න කැමති වෙන්නේ නෑ. ඒත් එක්කම ඉතින් ඊළඟට අපිට පෙන්නනවා ක්ලාක් ලොයිස් එක්කම එයාලා වැඩ කරන ඩේලි ප්ලැනට් එකට ගිහිල්ලා තියෙනවා වගේම මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඩේලි ප්ලැනට් එකේ වැඩ කරපු එක්කෙනෙක්ව අස් කරලා දාලා තියෙනවා වගේම ක්ලාක්වත් වෙන තැනකට මාරු කරලා කියලා. ඉතින් ක්ලාක් ලොයිස් එක්ක ඔය ගැන කතා වෙවි ඉන්න අතරේදී එයාට කෝල් එකක් එනවා වගේම ඒ කෝල් එක එන්නේ ක්ලාක්ගේ අම්මගෙන් උනාට කෝල් එකෙන් කතා කරන්නේ වෙන කෙනෙක්. ඉතින් ඒකත් එක්ක ටිකක් විතර කලබල වෙන ක්ලාක් පුළුවන් තරම් ඉක්මනට එයාගේ අම්මා ජීවත් වෙන ස්මෝල්විල් කියන ගමේ එයාලගේ ගෙදරට යනවා වගේම මෙතනදී ක්ලාක්ගේ අම්මගේ ෆෝන් එකෙන් ක්ලාක්ට කතා කරපු ඩොක්ටර් එයාට කියනවා ක්ලාක්ගේ අම්මා නින්දෙදිම නැති වෙලා තියෙනවා කියලා. ඉතින් ওই සිද්ධියත් එක්ක ඊළඟට අපිට පෙන්නනවා ක්ලාක්ගේ අම්මගේ ෆියුනරල් එක තියෙනවා වගේම ක්ලාක්ගේ අම්මා නැති වෙන්න කලින් ජීවත් වුණ ගෙදරට ක්ලාක්ගේ යාළුවෝයි පවුලේ ඇවිල්ලා ඉන්නවා. ඒත් එක්කම මේ වෙලාවේදී ක්ලාක්ගේ පරණ යාළුවෙක් වුණ කයිල් එයාගේ පවුලේ අයත් එක්ක ක්ලාක්කෝ හම්බෙන්නෙනව වගේම කයිල්ගේ ලොකු දුව දැකපු ජෝඩන්ට එයාට හිත යනවා. ඒත් එක්කම ඉතින් කයිල් එයාගේ වයිෆ් එක්ක ක්ලාක්ලාගේ ගේ ඇතුළට ගිහිල්ලා බියර් එකකුත් බොන ගමන් ක්ලාක්ලා එක්ක කතා කර කර ඉන්නවා වගේම මේ වෙලාවේදී කයිල් ක්ලාක්ගේ අම්මා ජීවත් වුණ මේ ගෝවිපල ගැන කතා කරන්න පටන් ගත්තු නිසා ක්ලාක් මෙයාට කියනවා අපි මේ ගෝවිපල ගැන තාම තීරණයක් අරගෙන නෑ කියලා. ඉතින් ඒත් එක්කම කයිල් අනිත් පැත්තට ක්ලාක්ට කියනවා ඔයා එහෙම නොකරට ඔයාගේ අම්මා මේ වෙනකොටත් ඒ දේ කරලා ඉවරයි කියලා. ඒත් එක්කම ඉතින් කයිල් මෙතනින් එළියට යනවා වගේම කයිල්ගේ වයිෆ් හෙට උදේට බැංකුව ගාවදී හම්බෙමු කියලා ක්ලාක්ලටත් කියලා මෙතනින් යන්න යනවා. ඉතින් ඔය අතරේදී අපිට පෙන්නනවා ජෝඩනුයි ජොනතනුයි කයිල්ගේ දුවත් එක්ක එයාලගේ ගෝවිපලේ එක තැනක ඇවිදවිද ඉන්නවා වගේම මේ වෙලාවේදී කයිල්ගේ දුව ජෝඩන්ගෙන් එයාගේ ෆෝන් එක ඉල්ලගෙන එයාට කියනවා හෙට පාටි එකක් තියෙනවා ඔයාට කැමති නම් මාත් එක්ක ඒකට සහභාගී වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම ඉතින් ජෝඩන් මෙහෙට ආපු වෙලාවේ ඉඳලා හොය හිටපු රවුටර් එකක් මෙයාලට මේ ගබඩාව ඇතුලේ තිබිලා හම්බෙනවා වගේම ජෝඩන් මේ රවුටර් එක වැඩ කරන තත්ත්වයට හදන්න පුළුවන්ද කියලා බලන්න රවුටර් එක තියලා තියෙන තැනට නගිනවා. ඉතින් ওই විදිහට ජෝඩන් මේ රවුටර් එක කොහොම හරි හදනවා වගේම ඒක පාරටම එයාගේ කකුල ලිස්සලා එයා හිටපු තැනින් බිමට වැටෙනවා. ඒත් එක්කම ඉතින් එතන උඩ ඉල්ලලා තිබුණු ලොකු යකඩ බට වගේක් ජෝඩන්ගේ ඇඟට වැටෙනවා වගේම ජෝඩන්ව බේරගන්න ජොනතන් එයා හිටපු තැනට පනිනවා. ඉතින් මේ බට ටික කඩාගෙන වැටුණු සද්දය ඇහිලා ක්ලාක් ලොයිස් එක්ක ගෙදරින් එළියට එනවා වගේම ක්ලාක් මේ ගබඩාවට ගිහිල්ලා බලනකොට එයා දකිනවා ජොනතනුයි ජෝඩනුයි මේ බට ටික යට ඉන්නවා කියලා. ඉතින් ක්ලාක් මේ බට ටික අයින් කරලා දානවා වගේම වාසනාවට මේ දෙන්නට කිසිම විදිහකින් කරදරයක් සිද්ධ වෙලා නැහැ. ඉතින් ওই සිදුවීම මොතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නනවා ක්ලාක් ලොයිස් එක්ක කතා කර කර ඉන්නවා වගේම ඔය අතරේදී ලොයිස්ගේ තාත්තා එහෙම නැත්නම් ජෙනරල් ලේන් මෙයාලා ඉන්න තැනට එනවා. ඒ වගේම ඉතින් ජෙනරල් ලේන් මේ වෙලාවේදී ක්ලාක්ට පෙන්නනවා කලින් සැරේ පිපිරීම සිද්ධ වෙන්න ගිය වෙලාවේදී නාස්ටික බලාගාර දෙකේම CCTV ෆුටේජස් චෙක් කරාම එයාලට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා ගොඩක් වේගෙන් ගමන් කරන එක කෙනෙක්ගේ ඡායාවක්. ඒ වගේම ඉතින් ක්‍රිප්ටන් වල භාෂාවකින් පණිවිඩයක් තියලා ගිහිල්ලා තියෙනවා ඔයා වීරයෙක් නෙවෙයි කැල් කියලා. ඒත් එක්කම ඉතින් මේ කතාව අහගෙන හිටපු ලොයිස් මෙතනට ඇවිල්ලා මේ දෙන්නට කියනවා දැම්ම ඕවා ගැන හොයන්න මහන්සි වෙන්න යන්න එපා කියලා. ලෝකෙට හැම වෙලාවෙම සුපර්මෑන් ඕන වුණාට මේ වෙලාවේදී ඔයා ඉන්න ඕනේ ඔයාගේ පවුලත් එක්ක කියලා.
ඉතින් මේ කතාව කිව්වහම ක්ලාකුත් පිළිගන්නවා මේ කතාව ඇත්ත කියලා. ඒත් එක්කම ඉතින් ජෙනරල් ලේන් මෙතනින් යන්න හදනවා වගේම එයා ලොයිස්ට කියනවා මං එපා කියලා කියද්දී ඔයා ක්ලාක් එක්ක විවාහ වුණාට සුපර්මෑන්ට කවදාවත්ම සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවිතේ ගත කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ කියලා. ඉතින් ඒත් එක්කම ඔය සිදුවීම ඔතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නනවා ලොයිසුයි ක්ලාකුයි කලින් දවසේ යාලට එන්න කියලා කියපු බැංකුවට ගිහිල්ලා තියෙනවා වගේම මේ වෙලාවේදී ලොයිස්ටයි ක්ලාක්ටයි දැනගන්න පුළුවන් වෙනවා එයාලගේ අම්මා ජීවත් වුණ කාලෙදී මේ බැංකුවට ඒ ගොවිපලේ භාගයක්ම උකස් තියලා තියෙනවා කියලා ස්මෝල්විල් වල ජීවත් වුණ මිනිස්සුන්ට උදව් කරන්න. ඉතින් දැන් මේ බැංකුවෙන් කියන විදිහට මේ ගොවිපල දිගටම තියාගන්නව නම් ක්ලාක්ලට මේ ණය ගෙවන්න සිද්ධ වෙනවා වගේම එහෙම නැත්තම් මේ ගොවිපලේ ඉතුරු ටිකත් මේ බැංකුවට දීලා දාලා මේ ණය ගෙවලා ඉවර කරන්න පුළුවන්. ඉතින් ওই සිදුවීම ඔතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ ජොනතනුයි ජෝඩනුයි කලින් දවසේ එයාලට අනතුරු සිද්ධ වුණ තැනට ගිහිල්ලා තියෙනවා වගේම එතන මොකක් හරි සාමාන්‍ය දෙයක් තියෙනවද කියලා මේ දෙන්න හොයලා බලන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ওই විදිහට මෙතන පරීක්ෂා කරන ගමන් ඉන්නකොට එක පාරටම ජෝඩන්ට හොයාගන්න පුළුවන් වෙනවා එයාලා හිටපු තැනට පහලින් තවත් තැනකට යන්න ලෑලි දොරක් තියෙනවා කියලා. ඉතින් මේ දෙන්න මේ දොර අරගෙන මෙතනින් පහලට යනවා වගේම එතන පරීක්ෂා කර කර ඉන්නකොට එයාලට හම්බෙනවා රෙද්දකින් වහලා දාපු දූවිලි බැඳුණු මොකක් හරි දෙයක්. ඉතින් මෙයාලා මේ රෙද්ද අයින් කරනවා වගේම මේ වෙලාවේදී බලාගන්න පුළුවන් වෙන්නේ ක්ලාක් ක්‍රිප්ටෝන් වල ඉඳලා පෘථිවියට ආපු යානාව. කොහමරිතින් මේ මොකක්ද කියලා හරියටම දන්නේ නැති ජොනතනුයි ජෝඩනුයි මේක දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නවා වගේම මේ වෙලාවේදී ජෝඩන් මේ යානාව ළඟට ගිහිල්ලා ඒක අල්ලන්න හදනවත් එක්කම යානාවෙන් විවරයක් විවෘත වෙලා ඒක ඇතුලේ තිබිලා තැඹිලි පාට පාෂාණයක් වගේ දෙයක් ජෝඩන්ගේ අතට එනවා. ඒත් එක්කම ඉතින් ඊළඟට අපිට පෙන්නන්නේ බැංකුවට ගිය ක්ලාකුයි ලොයිසුයි ආපහු සැරයක් ස්මෝල්විල් වල එයාලගේ ගොවිපලට එනවා වගේම මේ වෙලාවේදීම ජොනතනුයි ජෝඩනුයි එයාලා හොයාගත්තු පාෂාණෙත් අරගෙන ඒක මොකක්ද කියලා අහගන්න ක්ලාක්ලා ඉන්න පැත්තට දුවගෙන එනවා. ඒ වගේම ඉතින් ජෝඩන් මේ වෙලාවේදී ක්ලාක්ට බයින්න පටන් ගන්නවා ඔයා අපිට බොරු කිව්වා කියලා. ඒ වගේම ඉතින් තවත් මේ දේ හංගන්න ඕන නෑ කියලා තේරුම් ගත්තු ක්ලාක් එයාගේ ළමයි දෙන්නට එයාගෙන ඇත්තම කියන්න තීරණය කරනවා. ඉතින් ක්ලාක් එයා තමයි සුපර්මෑන් කියලා ජොනතන්ටයි ජෝඩන්ටයි පැහැදිලි කරලා දෙනවා වගේම ඒ තිබුණ යානාවේ තමයි එයා පෘථිවියට ආවේ කියලත් පැහැදිලි කරනවා. ඒ වුණාට ඉතින් මෙයා මේ කියන දේවල් විශ්වාස නෑ කියලා ජෝඩන් කියපු නිසා ක්ලාක් මේ වෙලාවේදී එයාලගේ ට්‍රක් එක උඩට උස්සලා මෙයාලට පෙන්නනවා එයා තමයි සුපර්මෑන් කියලා. කොහොමරි ඉතින් මේ දේ දැනගත්තෙන් පස්සේ ජෝඩනුත් දැනගන්නවා එයා අසාමාන්‍ය විදිහට හැසිරෙන්න එක හේතුවක් තමයි එයාටත් මේ සුපර් පවර්ස් තියෙන එක කියලා. කොහොමරි ඉතින් මේ දේවල් දැනගත්තෙන් පස්සේ මෙච්චර කාලයක් තිස්සේ එයාලට මේ දේවල් හංගපු එකට ජොනතනුයි ජෝඩනුයි මෙයාලා දෙන්නම ක්ලාක්ට බනින්න පටන් ගන්නවා. ඉතින් ওই සිදුවීම උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ ක්ලාක් මේ සිද්ධ වුණ දේවල් එක්ක ටිකක් විතර පසුතැවීමෙන් ලොයිස් එක්ක කතා කරගෙන ඉන්නව වගේම ඔය අතරේදී එක පාරටම ක්ලාක්ට ආපහු සැරයක් ඇහෙන්න පටන් ගන්නවා න්‍යෂ්ටික බලාගාරේ ආයෙත් සැරයක් කාන්දුවීමක් සිද්ධ වෙනවා කියලා. ඒත් එක්කම ඉතින් ක්ලාක් මෙතනට යනවා වගේම මෙතනදි කවුරු හරි කෙනෙක් ක්ලාක් එක කතා කරනවා කියලා අපිට පෙන්නනවා. ඒ වුණාට ඉතින් එයාගේ එක්ස්ට්‍රා විෂන් කියන පවර් එක පාවිච්චි කරලා ඉන්නේ කවුද කියලා බලන්න උත්සාහ කරාට ඊයම් බිත්ති හරහා ක්ලාක්ගේ එක්ස්ට්‍රා විෂන් එක වැඩ කරන්නේ නැති නිසා එයාට මේ ඉන්නේ කවුද කියලා බලාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම ඉතින් ওই විදිහට ටික වෙලාවක් කතා කර ඉන්න අතරේදී අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ කතා කරන අනිත් කෙනත් ක්ලාක් වගේම වෙනත් ග්‍රහලෝකකින් පෘථිවියට ආපු කෙනෙක් කියලා. ඒත් එක්කම ක්ලාක්ගේ එක්ස්ට්‍රා විෂන් එකට මේ කතා කරන කෙනා ඉන්න තැන පේන්න පටන් ගන්නවා වගේම ඒත් එක්කම ක්ලාක් මේ කෙනාට පහර දෙන්න උත්සාහ කරනවා. ඒ වුණාට ඉතින් මේ කෙනා ක්ලාක් ගහපු පාර වළක්වගෙන ක්ලාක්වත් පැත්තකට විසි කරලා දාලා ඒ කෙනා එතනින් උඩට පියාඹනවා. ඉතින් ওই සිදුවීම ඔතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ ජෝඩන් අර කෙල්ලත් එක්ක පාටියකට ඇවිල්ලා තිනවා වගේම මෙතනදී මේ දෙන්න එක තැනක ඉඳගෙන එයාලා ගැන දේවල් කතා කරගෙන ඉන්නවා වගේම මේ වෙලාවේදී ජෝඩන් මේ කෙල්ලව කිස් කරනවා කියලා දැකපු ඒ කෙල්ලගේ බෝයිෆ්‍රෙන්ඩ් මෙතනට ඇවිල්ලා ජෝඩන්ට ගහන්න පටන් ගන්නවා. කොහොමුණත් ඉතින් මෙතනට මේ වෙලාවේදීම ආපු ජොනතන් මේ ඩයල් එකට පහර දීලා ජෝඩන්ව බේර ගන්නවා වගේම අන්තිමට මේ දෙගොල්ලෝ අතරේ වලියක් පටන් ගන්නවා. ඉතින් ওই සිද්ධිය ওই විදියට වෙන අතරේදී අනිත් පැත්තෙන් සුපර්මෑන් අර කෙනා පස්සෙන් පන්නගෙන යනවා වගේම අභ්‍යවකාශ එක තැනකදී මේ දෙන්න ආපහු සැරයක් සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ওই සටන ওই විදිහට යන අතරේදී අනිත් පැත්තෙන් ජොනතනුයි ජෝඩනුයි දාගත්තු වලියත්
ජයටම යනවා. ඉතින් මේ වෙනකොට මේ පාටික හිටපු සෙට් එකක්ම ජොනතන්ට පහර දෙන්න පටන් අරගෙන තියෙනවා වගේම මේක දැකපු ජෝඩන් ගොඩක් කලබල වෙලා වගේම බය වෙලා හිටපු නිසා එයාගේ ඇඟේ යටපත් වෙලා තිබුණ සුපර් පවර්ස් එළියට එන්න පටන් අරගෙන එයාගේ ඇස් දෙකෙන් එක පාරටම ලේසර් විදින්න පටන් ගන්නවා. ඒ වගේම ඉතින් මේ වෙනකොට අභ්‍යවකාශයේ සුපර්මෑන් සටන් කර ඉන්නව වගේම එක පාරටම මේ රොබෝ ඇඳුමක් ඇඳගෙන හිටපු මනුස්සයා ක්‍රිප්ටොනයිට් කෑල්ලක් අරගෙන ඒකෙන් සුපර්මෑන්ට අනිනවා. ඒත් එක්කම ඉතින් ගොඩක් දුර්වල වුණ සුපර්මෑන් අභ්‍යවකාශයේ ඉඳලා පෘථුවියට කඩා වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය අතරෙදී අපිට පෙන්නනවා ලොයිස් කෝල් එකක ඉන්නව වගේම එයා ටීවී එකෙන් දකිනවා ජොනතනෝ ජෝඩනෝ හිටපු තැන පාටි එකේ සිද්ධ වුණ වලිය. ඉතින් මේක දැකපු ගමන් මෙතන ජොනතනෝ ජෝඩනෝ ඉන්නවා කියලා දැනගත්තු ලොයිස් එයා ගාව තිබුණ ඩිවයිස් එකක් පාවිච්චි කරලා ක්ලාක්ට මැසේජ් එකක් යවනවා ඉක්මනට එන්න කියලා. ඒත් එක්කම ඉතින් අහසින් පහලට වැටෙන ගමන් හිටපු ක්ලාක්ට මේ දේ දැනෙනවා වගේම ක්ලාක් එයාගේ ඇඟේ ඇනිලා තිබුණ ක්‍රිප්ටොනයිට් කෑල්ල ගලවලා විසි කරලා පුළුවන් තරම් ඉක්මනට මේ සිදුවීම වුණ තැනට යනවා. කොහමරිතින් කිසිම කෙනෙකුට අනුතරක් සිද්ධ වෙන්න ඉස්සල්ලා මේ සිද්ධ වෙන්න ගිය දේ වළක්ව ගන්න පුළුවන් වෙලා තියෙනවා වගේම ඊළඟට අපිට පෙන්නන්නේ ක්ලාක් මේ වෙනකොට තේරුම් අරගෙන තියෙනවා ලොයිස් කියපු විදිහටම ජොනතන්ගේ බලයන් එලියට ඉස්මතු වෙන්න පටන් අරගෙන තියෙන නිසා එයාට මේ දේවල් ගැන පැහැදිලි කරලා දෙන්න තිබුණේ මීට ගොඩක් කලින් කියලා. ඒ වගේම ඉතින් ඊළඟට අපිට පෙන්නනවා ක්ලාක් ජෝඩන් ගාවට ගිහිල්ලා එයාගෙන් සමාවර ගන්නව වගේම එයාට පොරොන්දු වෙනවා ආය කිසිම දවසක එයාලගෙන් දුරස් වෙන්නේ නෑ කියලා. ඒ වගේම ඉතින් ඔය අතරෙදි අපිට පෙන්නනවා ක්ලාක්ලා තීරණයක් අරගෙන තියෙනවා එයාලගේ ගොවිපල බැංකුවට විකුණන්නේ නෑ වගේම ඉස්සර තිබුණ වගේ පරණ විදිහටම ගොවිපලේ වැඩ ටික පටන් ගන්නවා කියලා. ඒ වගේම ක්ලාක්ලා තීරණයක් අරගෙන තියෙනවා ආපහු සැරයක් මෙට්‍රොපොලිස් වලට යන්නේ නැතුව දිගටම ස්මෝල්විල් වලම නවතිනවා කියලා. ඒ වගේ මිතින් අන්තිමට අපිට පෙන්නනවා කලින් සැරේ සුපර්මෑන්ට පහර දුන්න රොබෝ ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනා කන්දක් උඩ තියෙන එක යානයක් ගාවට ඇවිල්ලා තිනවා වගේම එයා ඒ යානාව ඇතුළට ගිහිල්ලා යානාවේ ඇසිස්ටන්ට් කියනවා අපිට තව ක්‍රිප්ටොනයිට් හොයාගන්න සිද්ධ වෙයි කියලා. ඉතින් ඒත් එක්කම සුපර්මෑන් ඇන් ලොයිස් ටීවී සීරීස් එකේ සීසන් 1 එකේ පළවෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. එහෙමනම් ඉතින් දෙවෙනි එපිසෝඩ් එක අරගෙන එනකම් මං අදට ගිහිල්ලා එන්නම්. එතකන් පරිස්සමට ඉන්න.